good morning, welcome back to my YouTube channel. පොඩ සනීප නැහැ. දැන් උදේ 6යි වෙලාව. මම අදත් පොඩි ගමනක් යනවා. යන්නේ තනියම නෙවෙයි. Hi කියන්න. Hi. මේ ඉන්නේ අපේ ලොකු අක්කිගේ පොඩි දුව. ඉතින් අපි දෙන්න යනවාද පොඩි රෝන්දයක්. ඉතින් දැන් මේ උදේ 6යි බස් එකක් එනකම් ඉක්මනට මේ පාරට ආවා. යන්නේ කොළඹ අපේ කැම්පස් එකට. ඔන්න අපි එත්තිම අපිට බස් එකක් හම්බ වුණා. ඉතින් පැය 5කින් පස්සේ අපි දෙන්න අපේ කැම්පස් එක ළඟට ඔන්න ආවා. අපි දෙන්න කැලණි කොන්ද නගිනවා guys. මම එන්නේ මාස 2මාරකින් හරි 3කින් හරි. අපි දෙන්න ආව ෆොටෝස් ටිකක් ගන්න guys. මෙතන තමයි ලස්සනයි කියලා තියෙන අපේ කැම්පස් එකේ තැන. Hi again. මම යාගේ ෆොටෝස් ටිකක් අරගෙන ඉන්නම්. Bye bye. මම අද කැම්පස් එකට ආවේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න. ඉතින් දැන් යනවා. ඒක ඇප්ලිකේෂන් එකකින් ෆිල් කරන්න තියෙනවා. ඒ ටික ගන්න. අපි එහෙනම් ඒක අරගෙන ඊළඟට හම්බ වෙමු. ඔන්න පැයකට විතර පස්සේ මම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගත්තා ගිහින්. දැන් අපි යනවා පොඩ්ඩක් කොළඹට ගිහින් එන්න. මට දැන් එපා වෙලා ඉන්නේ. පැයක් තිස්සේ ඇවිත්. එහෙනම් අපි කොළඹට ගිහිල්ලා අයම හම්බ වෙමු. මට තාම සනීප නැහැ. සද්දේ නැහැ. මේ වයිරස් එක හැදලා හිටියා. ඒ නිසා තාම වොයිස් නැහැ. එහෙනම් අපි කොළඹට ගිහිල්ලා අයම හම්බ වෙමු. ඔබ කවුලුයි? ඔන්න අපි ආයෙම කැලණි කන්ද බහිනවා guys. අය කවද ඉදන්නේ? හම්රිම අවුවයි නේ. දැන් මෙයාට ගෝල් ෆේස් යන්න ඕන හිතන්න. මේ පට්ට අවුවේ. අපි ගෝල් ෆේස් ගිහිල්ලා කොයි වගේ වෙයිද කියලා. මම නේ දුන්නේ. මම කැප් එක අරන් යමු. අපගේ කැම්පස් එක ගැන ඔයාට හිතන දේවල් කියන්න බෑ. ඒක ෆොටෝස් ගන්න එක තමයි තියෙන්නේ. මට වටින්නේ මේක. අය මේ මෙතන ලස්සනයි අපේ. එතෙන්ට ඔයාව එක්ක කරගෙන යන්න බෑ. නේ ගියේ නෑ නේද? එහෙනම් අපි අර හෙට ගිහිල්ලා ආයෙම එන්නම් guys. එන්න නෙවෙයි. අපි දෙන්න ආයෙම අර හෙට ගිහිල්ලා හම්බ වෙනවා. එතකන් රැඳී ඉන්න අපිත් සමගම. ඔන්න දැන් වැඩ ටිකක් ඉවර කරලා අපි දෙන්න කොළඹට යනවා. මුලින්ම පෙටාවලට පොඩ්ඩක් යන්න තියෙනවා. ඉතින් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. ඉතින් පෙටාවල ඇවිදින ගමන් මම මෙයාව එක්ක කරගෙන ආවා මෙතෙන්ට පොඩ්ඩක් ෆොටෝස් ටිකක් අරන් දෙන්න. ඊට පස්සේ මෙයාට අච්චාරු ඕන කී හිටියා. ඉතින් අපි දෙන්න අච්චාරු එකක් ගන්න කියලා ආවා. කොටුව ගැන මොකද්ද කියන්නේ තියෙන්නේ? අපිට ටයිම් මදි අද මොකද යන්නත් එපේ. අපි උබේකින් ඕඩර් එකක් දැම්මා. big plate එකෙන්.
ඒක එනකන් දැන් මේ කොටුවේ පොඩ ඇවිද ඉන්නවා. ඔන්න දැන් අපේ ඔඩේ එක ආවා. එතකන් අපි දෙන්න ඉතින් ඇවිද හිටියා. මොකද අපි ගෝල් ෆේස් එකට ගියෙත් නෑ. අවුවත් සැර වැඩි. අපිට තව යන්නත් පොඩි වෙලාවක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්න මේක කාලා බස් එකට ආවා. අපි 4 වෙද්දි බස් එකට නැංගා. දැන් තමයි අපිට මතක් වුණේ අච්චාරු එක. අපිට අත හොද ගන්න තැනක් තිබ්බේ නැති නිසා අපි කෑවේ නැහැ ඒ වෙලාවේ. ඉතින් බස් එකේදී අපි අත හොදගෙන එම ආව නිසා අපි ඉතින් බස් එකේ ඉඳලම කකා ආවා. ඔන්න ඉතින් මගක් එද්දි මෙයා දොයි. ඔන්න දැන් අපි නුවරින් යන්න තමයි පිටත් උනේ. එහෙනම් අද දවස අපි මෙතනින් ඉවර කරමු. අපි දෙන්නත් එක්ක දිගටම හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. bye bye.